රටේ අධ්‍යාපනය අලුත් දිශාවකට ගෙනියන්න රටට පරිවර්තනීය වෙනසක් අධ්‍යාපනය තුලින් ගේන්න විශාල මහන්සියක් වෙමින් ඉන්න මොහොතක. early childhood education curriculum framework එක launch කරන්න හැකියවීමත් මම හිතන්නේ කියන්නේ ඒ timing එක ඉතාමත්ම සුබදායි ඉතාමත්ම වැදගත්. මහා ලොකු වෙනස්කම් වුත් නැහැ. ලෝකයේ තියෙන සියලුම පරීක්ෂණ මම හිතන්නේ සියලු දෙනාම එකඟ වෙනවා දරුවෙකුගේ පළවෙනි වසර 5 තමයි තීර්ණාත්මකම වසර 5 කියන කාලය. අධ්‍යාපනය පිළිබඳ සමතුලිතතාවයක් එහෙම නැත්නම් සමානතාවයක් ලබා දීමත් මේ පූර්ව ළමා වියේදීම වැදගත් තත්ත්වයක් තියෙනවා. මොකද මේ අපි ඉන්නේ පෝට් සිටි. එහෙමත් නැත්නම් වරාය නගරේ. මේ ගොඩ නැගෙන්නේ ඔබෙත් අපෙත් අනාගතේ. මේ නවලව ටීවී subscribe කරන්න, like කරන්න, comment කරන්න, share කරන්න. මේ ෆ්‍රේම්වර්ක් එක හදාන්න අපේ හිටපු ඩිරෙක්ටර් ජෙනරල් ඇතුළු ඔබ සියලු දෙනාම පුදුම මහන්සියක් වුණ බව මම දන්නවා. විශේෂයෙන්ම ජාතික අධ්‍යාපන ආයතනයත් UNICEF එකත් ඇතුළු මෙතන සියලුම නිලධාරීන් අපේ අමාත්‍යාංශයේ සියලු දෙනාමත් එකතු වෙලා මේ ඉතාමත්ම අත්‍යවශ්‍ය අතිශයින්ම වැදගත් දෙයක් අපි අද එළි දක්වන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඔබ සියලු දෙනාම දන්නවා අපි මේ අවස්ථාවේ විශේෂයෙන්ම අධ්‍යාපන අමාත්‍යාංශය හැටියට රටේ අධ්‍යාපනය අලුත් දිශාවකට ගෙනියන්න රටට පරිවර්තනීය වෙනසක් අධ්‍යාපනය තුලින් ගේන්න විශාල මහන්සියක් වෙමින් ඉන්න මොහොතක් ඒ අපේ ඒ අධ්‍යාපන සැලැස්ම තුල ඒ අධ්‍යාපනයේ පරිවර්තනීය සැලැස්ම තුල මුල් ළමාවිය අධ්‍යාපනය කියන එක අපි අපේ පළවෙනි පියවර හැටියට අපි පිළි අරගෙන තියෙන්නේ සහ ඒකට විශේෂ වැදගත්කමක් දීලා තියෙනවා. එතකොට අපි එන අවුරුද්දේ ප්‍රාථමික අධ්‍යාපනයේ ඒ අලුත් ප්‍රතිසංස්කරණ දියත් කරන මේ මොහොතේ අපිට මේ වෙලාවේ early childhood education curriculum framework එක launch කරන්න හැකියවීමත් මම හිතන්නේ කියන්නේ ඒ timing එක ඉතාමත්ම සුබදායි ඉතාමත්ම වැදගත්. එතකොට අපි සියලු දෙනාම දන්නවා මේ ළමා මේ පූර්ව ළමාවිය අධ්‍යාපනය කියන එක මේ අවස්ථාව කෙතරම් වැදගත්ද කියන එක අපි හොඳින් දන්නවා. නමුත් ඒ වගේම අපි දන්නවා අපේ රටේ මේක සිද්ධ වෙන විදිය ගැන අපිට කිසිසේත්ම සතුටු වෙන්න බෑ. ඒක පූර්ව ළමාවිය අධ්‍යාපනය කියන කෝණයෙන් බලනවට වඩා වෙනස් විදියකට ප්‍රමිතියක් නැතුව විශාල වේරියේෂන් එකක් එක්ක පළාත් මට්ටමින් දිස්ත්‍රික්ක මට්ටමින් කලාප මට්ටමින් සිද්ධ වෙන්නේ. එතකොට අපේ පළවෙනි වසරට ඇතුළත් වෙන ඒ දරුවට අත්‍යවශ්‍ය වන මේ පෙර පාසල් අධ්‍යාපනය ප්‍රමිතියක් ලබා දීම අපේ මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල අතිශයින්ම වැදගත් පියවරක්. ඉතින් ඒ නිසා ඒ පිළිබඳව අපිට මේ ගන්න ලැබුණු පියවර ගැන මම ඉතාමත්ම සතුටු වෙනවා. ඔබ සියලු දෙනාටම බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. මහාචාර්යතුමිය කිව්වා වගේ මේක ඇත්තටම ටීම් එෆර්ට් එකක්. මේක ටීම් එෆර්ට් එකක්. මල්ටි සෙක්ටර් කොලැබොරේෂන් එකක්. එතකොට ලේසිත් නෑ. විවිධ අදහස් ආයතනික ගැටුම් විවිධ දේවල් මතුවෙන්න පුළුවන්. හැබැයි මම සන්තෝෂ වෙනවා අපිට මං හිතන්නේ මේ ටීම් වර්ක් එකකින් මේ වගේ දේවල් ඉදිරියට යන්න පුළුවන් හොඳම අවස්ථාව මේකත් කියලා මම විශ්වාස කරනවා. මොකෝ අපිට රජයක් හැටියට අපේ ප්‍රතිපත්ති අමාත්‍යාංශයෙන් අමාත්‍යාංශයට අපිට තරඟයක් නැහැ. අපි සියලු දෙනාම එකගත්වෙන් වැඩ කරන්නේ අපි සියලු දෙනාමට පොදු අරමුණක් තියෙනවා මේ රට ගෙනියන්න ඕන තැන. ඒ ගෙනියන්න ඕන තැන තුල අපිට එක් අමාත්‍යාංශය හැටියට වගකීමක් පැවරිලා තියෙනවා. නමුත් ඒ වගකීම අපිට තනියෙන් ඉෂ්ට කරන්න බෑ කියන එකත් අපි හොඳින් දන්නවා. ඒ නිසා අමාත්‍යාංශ තුල මේ විදියට ඒකාබද්ධව වැඩ කිරීම අපිට ඉතාමත්ම පහසු වෙලා තියෙනවා. ඒ නිසා මෙවැනි collaborative මෙවැනි අර multi sectoral වැඩ කරන්න හොඳ අවස්ථාවක් මේක කියලාත් අපි හිතන නිසා මම හිතන්නේ මේක අපිට දැන් වැදගත්ම අභියෝගාත්මකම තැනට තමයි දැන් අපි ඇවිල්ලා තියෙන්නේ මේක ක්‍රියාත්මක කිරීම.
මම අදත් අපේ රට තුළ අධ්‍යාපන ප්‍රතිපත්ති අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ ඉතිහාසයක් ගැන මම පොතක් ලැබුණා. මම ඒක කියවමින් ඉන්නකොට 1930 ගණන් වල ඉඳන්ම මේ හිස්ටරි එක ට්‍රේස් කරා. ට්‍රේස් කරනවා ඒ පොතේ. ඒකේ එකක් තමයි ප්‍රතිපත්ති හදලා තියෙනවා. කරිකියුලම් ෆ්‍රේම්වර්ක්ස් හදලා තියෙනවා. විශේෂයෙන්ම මේ පහුගිය අවුරුදු 20 තුල අවුරුදු 3ට විතර හදලා තියෙනවා. මම ඒවා එකින් එක බලනකොට ඒව අතර මහ ලොකු වෙනස්කම්ුත් නැහැ. නමුත් ක්‍රියාත්මක වෙලා නැහැ එකක්වත්. ඉතින් මම හිතන්නේ ඕක තමයි අපි බාර අරගෙන තියෙන අභියෝගය. අපිට මේවා මේ ලස්සන පොත් ලස්සන වෙබ්සයිට් එකකට එහා ගිහිල්ලා අපේ රටේ සියලුම දරුවන්ට බලපාන වෙනසක් විය යුතුයි. අපේ අමාත්‍යතුමිය කිව්වා හොඳම දේ දරුවන්ට ලැබිය යුතුයි. ඒ වෙනුවෙන් තමයි අපි මේ වැඩ කරන්නේ කියලා. ඉතින් ඒ නිසා අපිට දැන් තියෙන්නේ මේක ක්‍රියාත්මක කිරීම. එතකොට పూర్ව ළමා විය සංවර්ධනය පිළිබඳ ළමා හා කාන්තා කටයුතු අමාත්‍යාංශයට තමා පූර්ණ වගකීම තියෙන්නේ. ඒකේ పూర్ව ළමා විය අධ්‍යාපනයේ කොටසක් අධ්‍යාපන අමාත්‍යාංශයට පැවරිලා තියෙනවා. එතන අපේ මම හිතන්නේ විශේෂම වගකීම වෙන්නේ ගුරු පුහුණුව. මෙතන මේ පෙර පාසල් පද්ධතිය තුල අපි දන්නවා විවිධ පුහුණු වැඩසටහන් තියෙනවා. දැන් මේ පුහුණු වැඩසටහන් සියල්ලම මේ කරිකියුලම් ෆ්‍රේම්වර්ක් එකට අනුගත වෙන විදිහේ ටීචර් ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එකක් අපි ආරම්භ කරන්න ඕනේ. ඒ වැඩේ මම දන්නවා දැනටමත් අපි ආරම්භ කරලා තියෙනවා. මම විශේෂයෙන් විවුර්ත විශ්වවිද්‍යාලයේ මේකේ නායකත්වය බලාපොරොත්තු වෙනවා. මොකද මේක අපි හිතන්නේ කවදා හරි රටේ සියලුම ගුරුවරුන් උපාධිධාරීන් විය යුතුයි. පෙර පාසල් ගුරුවරුත් උපාධිධාරීන් විය යුතුයි කියන ඒ ගෝල් එක අපිට තියෙනවා. අපි දන්නවා ඒක මෙහෙට අනිද්ද කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. නමුත් එතනට අපි යන්න ඕනේ. එතනට යන්න නම් මේ పూర్ව ළමා විය අධ්‍යාපනය පුහුණු කරන ආයතන තුලත් එකගතාවයක් තියෙන්න ඕනේ. කොමන් ෆ්‍රේම්වර්ක් එකට ටීචර් ට්‍රේනින් පැත්තෙන් අපි යන්නත් ඕන කියන එක අපි දන්නවා. ඉතින් ඒ නිසා මේක කොහොමද එතනට අපි ඊළඟ අපිට අවධානය දෙන්න වෙන්නේ ලේකම්තුමා අන්න ඒ ට්‍රේනින් ෆ්‍රේම්වර්ක් එක තැනකට ගන්න එකත් ඒක රෙගියුලේට් කරන එකත් ඒක ස්ටෑන්ඩඩයිස් කරන එකත් විවිධ ආයතන වලින් පුහුණු වීම දෙන්න පුළුවන්. නමුත් ස්ටෑන්ඩඩ් එක අපි රෙගියුලේට් කරන්න ඕනේ අනිවාර්යයෙන්ම. ඒ ෆ්‍රේම්වර්ක් එක කොමන් ෆ්‍රේම්වර්ක් එකක් වෙන්න ඕනේ. මොකද ගුරුවරයා තමයි මෙතන තීරණාත්මක සාධකය. අපි සාමාන්‍ය අධ්‍යාපනයේ ඒ ගුරු පුහුණුව දැන් වෙනස් කරන්න ලොකු වෑයමක යෙදෙන අතර పూర్ව ළමා විය අධ්‍යාපනයේ ඒ ගුරුවරු දක්ෂ පිරිසක් ඉන්නවා කියලා අපිට මොහොතකට ඉස්සෙල්ලා ඉතාමත්ම පැහැදිලි වුණා. ඉතාමත්ම ක්‍රියේටිව් දක්ෂ පිරිසක් ඉන්නවා. ඉතින් මේ දක්ෂතා සියල්ලම එක තැනකට අරගෙන මේ ෆ්‍රේම්වර්ක් එක ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙන විදියට ඒ වෙනුවෙන් ඒ ආයතනික ව්‍යුහය ශක්තිමත් කිරීමත් ඒ මෙකැනිසම් එක හදන එකත් මේක ඔපරේෂනලයිස් කරන එක තමයි අපිට තියෙන අභියෝගය. හැබැයි ඒ අභියෝගය අපි බාර ගන්නවා. ඒක බාර අරගෙන අනිවාර්යයෙන්ම අපි අපේ ටාගට් එක 2027 සිට මේක ක්‍රියාත්මක වෙන තැනට පසුබිම හදන එක ඒ වෙනුවෙන් අපි වැඩ කරනවා. ඒකට අවශ්‍ය සහයෝගය අපි සියලු දෙනාගෙන් බලාපොරොත්තු වෙනවා. අපි තාමත්ම වැදගත් අවස්ථාවකට ජාතියක් වශයෙන් සැලකුවාම මන්සලකුණකට අපි ළඟා වෙලා තියෙන මේ අවස්ථාවක් විදිහට අපිට සලකන්න පුළුවන්. කාලයක් තිස්සේ බලාගෙන හිටපු කාලයක් තිස්සේ මේ පිළිබඳව විවිධ කටයුතු කරපු කාර්යයක අවසාන ප්‍රතිඵලය දැන් අපි මේ අවස්ථාව වෙනකොට මේ විදිහට අපි අත් කර ගන්නවා. ඒ තමයි අද අපි මේ పూర్ව ළමා විය සම්බන්ධයෙන් මේ තියෙන විෂයමාලා රාමුව එලි දැක්වීම. අර අපේ අතිරේක ලේකම්තුමිය කිව්වා වගේම මේ කාර්යය අපිට පැවරෙන්නේ අධ්‍යාපන අමාත්‍යාංශයට පැවරෙන්නේ 2024 වර්ෂයේ අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින්. ඒ කාර්යයෙන් පස්සේ මේ රාමුව නැත්නම් මේ විෂයමාලා රාමුව නැත්නම් මේ పూర్ව ළමා වියට අදාළ මේ විෂයමාලා රාමුව සකස් කිරීම ඇත්තටම බහුපාර්ශවීය කටයුත්තක්. මේ බහුපාර්ශවීය නැත්නම් මල්ටි සෙක්ටෝරල් අප්‍රෝච් එකක්.
මේක කවදාවත් තනියෙන් එක අමාත්‍යාංශයකට කරන්න බෑ. එතකොට අපිට ආයතන වශයෙන් ප්‍රධාන වශයෙන්ම අමාත්‍යාංශ වශයෙන් ප්‍රධාන වශයෙන්ම ළමා හා කාන්තා කටයුතු අමාත්‍යාංශයේ දායකත්වය ඊළඟට මේකට අදාළ විශේෂඥ දැනුම සහ විෂය සම්බන්ධයෙන් ජාතික අධ්‍යාපන ආයතනය ඒ වගේම මේකට අවශ්‍ය තවත් විශේෂඥ දැනුම සහ ඒ තාක්ෂණික සහාය යුනිසෙෆ් ආයතනය ආදී වශයෙන් වූ විවිධ පාර්ශවයන් මේ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව වශයෙන් වූ විවිධ පාර්ශවයන්ගේ එකතුවක් තමයි අද අපි මේ විදිහට එළි දකින්නේ. අපි මේ කාරණය සුවිශේෂී කාරණයක් විදිහට දකින්න හේතු වන්නේ ලෝකයේ තියෙන සියලුම පරීක්ෂණ මම හිතන්නේ සියලු දෙනාම එකඟ වෙනවා දරුවෙකුගේ පළවෙනි වසර 5 තමයි තීර්ණාත්මකම වසර 5 කියන කාලය. එතනදී ප්‍රධාන වශයෙන්ම පිළිගන්න දේ තමයි දරුවෙක් එක ශ්‍රේණියට ඇතුල් වෙනකොට ඒ ජාතියේ ඉරණම ලියවි අවසන් කියන එක. ඉතින් ඒ වගේ ඉතාමත්ම වැදගත් අවස්ථාවක්. ඒ කියන්නේ මේ පූර්ව ළමාවිය කියන කාරණය ඇත්තටම ජාතියක අනාගතය තීරණය කරන ලබන ප්‍රධානම සාධකයක් විදිහට තමයි ලෝකයේ තියෙන සියලුම පරීක්ෂණ කියන්නේ. ඒ තරම් වැදගත් අවධියක්. මේ ප්‍රතිපත්තිය අද අපි මේ පුදු ලියවිල්ලක් පමණක් නෙමෙයි. මේ ලියවිල්ල අද ඉදිරිපත් කරනකොට මේන් අපි අත්කර ගැනීමට බලාපොරොත්තු වෙන ප්‍රධාන කාර්යයන් කීපයක් තියෙනවා. ප්‍රධානම දේ තමයි අපි මෙතනදී එක්තරා ආකාරයකට ප්‍රවිධිකරණයකට අපි ලක් කරනවා මුළු මේ ශේෂ්ත්‍රය. අද මේ වනකොට තියෙන්නේ අපිට එහෙම ප්‍රවිධිකරණයකට ලක් නොවූ විවිධ අරමුණු වලින් ක්‍රියාත්මක වන අවස්ථාවක් තමයි අද මේ අධ්‍යාපනයේ මේ පූර්ව ළමාවියේ තියෙන්නේ. අපි ප්‍රධාන වශයෙන්ම ප්‍රවිධිකරණයක් අපි මෙතනදී බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අර අපි කතා කරන ඉන්ක්ලූසිව්නස් නැත්නම් එකතු වීම. ඒ කියන්නේ මේ සියලුම දෙනා අපි ලංකාවේ කොහේ හිටියත් ඒ එකම සමාන අධ්‍යාපනයක් ලබා දීමට මේ ප්‍රතිපත්තිය තුලින් අපි දැන් මේ රාමුව තුලින් හැකියාව ලැබෙනවා. ඒ වගේම ඒ ප්‍රධාන වශයෙන්ම අධ්‍යාපනයේ පිළිබඳ සමතුලිතතාවයක් එහෙම නැත්නම් සමානතාවයක් ලබා දීමත් මේ පූර්ව ළමාවියේදීම වැදගත් තත්ත්වයක් තියෙනවා. මොකද අපි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ආරම්භ කිරීමට දැන් සියල්ල කටයුතු සූදානම් කරලා තියෙනවා. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ඒ මුළු සැකැස්ම ගත්තොත් අපි හිතන්නේ ඒ මුළු සැකැස්මේ අයි ආරම්භක අවධිය විදිහට හඳුනාගෙන තියෙන්නේ මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය එහෙම නැත්නම් ඒ යාන්ත්‍රණයේ එහෙම නැත්නම් ඒ දූරාවලියේ ප්‍රධානම ක්‍රියාවලිය පියවරක් විදිහට හඳුනාගෙන තියෙන්නේ මේ පූර්ව ළමාවිය කියන සංවර්ධන කියන කොටස. හඳුනාගෙන තමයි ඉතින් ඉස්සරහට ගමන් කරන්න මම ඉතින් ජාතික අධ්‍යාපන ආයතනයේ ඉන්න මේ විශේෂඥයෝ ඒකට එකඟ වෙනවා ඇති. ඔවුන් මේ කොටසත් ඉතාමත්ම වැදගත් කොටසක් බවට පත් වෙනවා. ඉතින් අද අපි මේ ප්‍රතිපත්තිය මේ විදිහට එළි දැක්වීම අපි සියලු දෙනාගේම ජයග්‍රහණයක් සාමූහික ප්‍රයත්නයක් විදිහට අපි දකින්න පුළුවන්. ඒක ලේසි දෙයක් නෙමෙයි. නමුත් අපි මෙතනින් මේක අවසන් කරන්න බෑ. මේ තමයි පටන් ගන්න. මෙතනින් පස්සේ ප්‍රධාන වශයෙන්ම අපිට පැවරෙන ප්‍රධානම වගකීම තමයි මේ සියලුම 19000ක් කියලා මම අහලා තියෙන්නේ මේ පූර්ව ළමාවිය සංවර්ධනය කරන මේ ගුරුවරුන් එහෙම නැත්නම් ඒ ආචාර්ය ගුරුවරුන් පුහුණු කිරීම කියන ප්‍රකාරය තමයි අපිට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පැවරෙන ඊළඟ වගකීම වන්නේ. ඒකට අවශ්‍ය ප්‍රධානම සූදානම දැන් අපි කරලා තියෙනවා. ප්‍රධාන වශයෙන්ම අර පුහුණුකරුවන් පුහුණු කිරීම කියන එක ඉතාම ඈතකදී අපි අපේ අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සූදානම් කරලා තියෙනවා ජාතික අධ්‍යාපන ආයතන සමගම මේ පුහුණුකරුවන් පුහුණු කිරීම. ඒ කියන්නේ TOT එක අපි පුහුණු ආරම්භ කරනවා ඉතාමත් මෑත දිනයකදී මේ කටයුතු ආරම්භ කිරීමට. ඒක නිසා අපි අද කරන්නේ බුදු ලේඛනයක් එළි දැක්වීමක් පමණක් නෙවෙයි යම් ක්‍රියාවලියක ආරම්භයක්. ඒ ක්‍රියාවලිය ආරම්භය අපි අර මම කිව්ව විදිහටම පුහුණුකරුවන් පුහුණු කිරීම තුළින් ආරම්භ කරනවා. ඒකට අපි බලාපොරොත්තු වෙනවා 26 අවුරුද්ද තුලදී සියලුම දෙනා කියන්නේ මේ කාර්ය මණ්ඩල කියන්නේ ආචාර්ය මණ්ඩල ගුරුවරුන් පුහුණු කරලා 2027 වර්ෂය වෙන විට මේ කාර්ය අපිට එළි දක්වන්න පුළුවන් වෙයි කියලා මේ පූර්ව ළමාවිය සම්බන්ධයෙන් යම්කිසි පොදු විශේෂ නිර්දේශයට අනුගත වීමට මේ අපි ඉන්නේ පෝට් සිටි. එහෙමත් නැත්නම් වරාය නගරේ. මේ ගොඩනැගෙන්නේ ඔබෙත් අපෙත් අනාගතේ. මේ නවලව TV සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න.